හරි 12 වෙනි ප්‍රශ්නේ පුතාලා අපිට ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් සල්ෆේට් මිශ්‍රණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කරාම ඇමෝනියා පිටවීම ගැන තියෙන ප්‍රශ්නේ. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් ප්‍රතිශතය තමයි හොයන්න තියෙන්නේ. ඉතින් අපි මේකත් පටන් ගන්න ඕනේ පුතේ රසායනික ප්‍රතික්‍රියා වලින්. මම ආයෙත් කියන්නේ ඔයාලට රසායනික ප්‍රතික්‍රියා ගොඩනගා ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඒක නම් තියෙන්නේ. ඒක ගැන සත පහකට වරි වෙන්න එපා. මේවා යුනිට් 6 ඉවර වෙනකොට ඔයාලට ඇඟේ කොටස් වගේ පුළුවන් වෙන දේවල්. හරිනේ? right. එතකොට පුතේ අපි බලමු ප්‍රතික්‍රියා දෙක ලියාගමු. NH4Cl ධන NaOH අපිට එනවා NaCl ධන NH3 ධන H2O. මේවා ලියන රටාවක් තියෙනවා. ඉතින් අපි ඉනෝගනික් වල ප්‍රතික්‍රියා කඩපාඩම් කරන්නේ නැතුව කොහොමද ප්‍රතික්‍රියා ගොඩනගන්නේ කියලා පැහැදිලිවම කියලා දෙනවා. right. හරි. එතකොට ammonium sulfate NH4 twice SO4 ධන දෙකක් NaOH එතකොට Na2SO4 ධන දෙකක් NH3 ධන දෙකක් H2O. හරි H2O ඔක තමයි ප්‍රතික්‍රියා දෙක. ඊළඟට අපි ඇමෝනියම් ක්ලෝරයිඩ් M NH4Cl සමානයි X කියලා අපි ගන්නවා. එතකොටම මොකද වෙන්නේ? M NH4 twice sulfate මොකද වෙන්නේ? සමානයි 2 ඍණ X වෙනවා. හරි. ඊළඟට කැපිටල් M පුතේ ඇමෝනියම් ක්ලෝරයිඩ් NH4Cl සමානයි ඔයා දන්නවා 53.5 දන්න හොයාගන්නේ කොහොමද කියලා 53.5 කැපිටල් M NH4 twice SO4 සමානයි 132යි ග්‍රෑම් මවුලයට. හරි. NH4Cl සමානයි X බෙදීම 53.5යි මවුල. හරි. ඊට පස්සේ NH4 twice SO4 සමානයි 2 ඍණ X බෙදීම 132යි මවුල. right. ඊළඟට පුතේ ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත බලන්න. ඇමෝනියම් ක්ලෝරයිඩ් එකට ඇමෝනියා 1යි. මෙතන ඇමෝනියම් සල්ෆේට් එකට ඇමෝනියා 2යි. right. ඔන්න ඔය දෙක ලියමු අපි. NH4Cl into NH3 සමානයි 1 into 1. ඒ වගේම NH4 twice SO4 into NH3 සමානයි 1 into 2. right. ඊළඟ ස්ටෙප් එක එම නිසා NH3 පිට වූ හොඳේ NH3 සමානයි මේකමයි X බෙදීම 53.5යි මවුලමයි මේ පැත්තේ NH3 සමානයි අර වගේ දෙගුණයනේ. එතකොට අපි දෙකෙන් වැඩි කරාම කියනවා 4 ඍණ 2යි X යට 132යි මවුල. හරි දෙකෙන් වැඩි කරාම ඊළඟට අපි කියන පුතේ මුළු ඇමෝනියා මවුල මුළු NH3 සමානයි X බෙදීම 53.5 ධන 4 ඍණ 2යි X බෙදීම 132 ඔක සමානයි. ඔකේ දත්ත අපිට දීලා තියෙනවද බලන්න. මවුල ගාන 0.0 මේ බලන්න. පිටවන ඇමෝනියා මවුල අපිට දීලා තියෙනවා 0.35ක් කියලා. හරි. 0.35ක් කියලා. ඉතින් මේක සුළු කරාම ඔයාට එනවා M NH4Cl සමානයි X සමානයි 1.33ක් ග්‍රෑම්. හරි. මේක බලා ගන්න මේක හරියට එන්න ඕනේ නැත්නම් ඊළඟ උත්තරෙත් වැරදිනවනේ.
එතකොට percentage W බෙදීම W සමානයි 1.33 ග්‍රෑම් බෙදීම 2 ග්‍රෑම් වැඩි කිරීම 100 සමානයි වාට එනවා 66.6ට කියලා. හරිනේ. හරි. ඔතේ එකම ආකාරයේ ගණන් ගොඩක් හදාගෙන යන්නේ. මොකද එතකොට ඒ ආකාරය වලට පුළුවන් වෙන නිසා මේ ගණන් ඔක්කොම හදන්න ඕන. මම ඉදා කිව්වා වගේ මම බලාපොරොත්තු වෙනවා හදලා ඇත්තේ ඔල්රෙඩි කියලා. එහෙම වුණොත් පර්ෆෙක්ට්. මේකෙන් ආපහු ඩබල් චෙක් කරගන්න. හරි අපි ඊළඟ ගන්නට යනවා.